සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලව මගේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට වසවිස නැති කඩෙන් ගෙනාව කොත්තුවටත් වඩා රසට කොස් කොත්තුවක් හදන විදිහ තමයි කියලා දෙන්න හදන්නේ. මේක ගොඩක් රසයි, ගුණයි, ඒ වගේම හදන්නත් ගොඩක් පහසුයි. කොස් තම්බල කන්න කැමති නැති කෙනෙක් වුණත් මෙහෙම හැදුවාම කන්න ගොඩක් කැමති වෙයි. දැන් අපි බලමු මේකට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මුලින්ම ඕන කරනවා තම්බගත්ත කොස්. ඔයාලා කොස් තම්බගද්දි ගොඩාක් බෙරි වෙන්න තම්බ ගන්න එපා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා කලින් උයලා තියාගත්තු චිකන් කරි ටිකක්. ඊට පස්සේ ඕන කරනවා කපාගත්තු ලීක්ස්, කැරට්, කරපිංචා, ලූණු, කපාගත්තු අමු මිරිස්, සුදු ලූණු. ඊට පස්සේ තව මම මේකට අරගෙන තියෙනවා බිත්තර දෙකක්. දැන් මම රත් වුණු පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ අබෑට ටිකක් එකතු කරගන්නවා. ඒකටම කපාගත්තු සුදු ලූණු ටිකක් දාලා හොඳින් කවලම් කරගෙන පිළිවෙලින් අමු මිරිස්, කරපිංචා, කැරට් ටිකත් එකතු කරගෙන මම අන්තිමට මේකට බිත්තර දෙකත් එකතු කරගන්නවා. බිත්තර දෙකත් එකතු කරගත්තට පස්සේ මම මේ ටික හොඳින් බැද ගන්නවා. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස්, ඔයාගේ රස අනුව ලුණු, ගම් මිරිස් එකතු කරගෙන දැන් අපි මේකට කලින් තම්බගත්තු කොස් ටිකත් එකතු කරගෙන හොඳින් කවලම් කරගන්නවා. දැන් මේ විදිහට හොඳින් කලවම් කරගත්තට පස්සේ අපේ චිකන් ග්‍රේවි ටිකත් එකතු කරගමු. මේ චිකන් ග්‍රේවි ටිකත් එකතු කරගත්තට පස්සේ තවත් හොඳින් මේක කවලම් කරගන්න ඕනේ. හොඳින් කවලම් කරගත්තට පස්සේ ලිප වහලා වාගත්තු ලීක්ස් ටිකත් එකතු කරගමු. මේ ලීක්ස් ටිකත් එකතු කරගත්තට පස්සේ හොඳින් කවලම් කරගන්න. ඔන්න මම කොස් කොත්තුව හදාගෙන ඉවරයි. මේක හරිම සුවඳයි, හරිම රසයි. කඩේ තියෙන කොත්තුවටත් වඩා ගොඩක්ම රසයි. මගේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.